ඔයාලා තාම තනිකඩද? එහෙමත් නැත්නම් ඔයාලට සහකාරයෙක් හෝ සහකාරියක් ඉන්නවද? ඔයාලා කැමති ජීවිත කාලෙම තනියම ඉන්නද? එහෙම නැත්නම් තව කෙනෙක් එක්ක ආදරෙන් ගොඩක් කල් ජීවත් වෙන්නද? ඒක කොහොම වුණත් අද අපි කතා කරන්න සූදානම් වන්නේ කලා ලෝකේ මේ දක්වා තනිකඩව තනියම ජීවත් වෙන අය ගැන. අද නම් YouTube, Spotify වගේ අපිට සින්දුවක් අහන්න ඕන නම් ඕන තරම් මාධ්‍යයන් තියෙනවා. නමුත් මීට අවුරුදු 10කට විතර පෙර එහෙමත් නැත්නම් 15කට විතර කලින් බැලුවොත් අපිට තිබුණේ chart show. ඉතින් ඒ chart show අතර ඉහළින්ම තිබිච්ච chart show එකක් තමයි රසරිසිගී කියන්නේ. මේ රසරිසිගී වැඩසටහන මෙහෙවපු තනුජා ජයවර්ධන. මෙයා තමයි අපේ ලිස්ට් එකේ පළවෙනි තනිකඩයා. අදට විවාහ නොවි තනිකඩව සතුටින් කාලය ගත කරනවා. අපේ ලිස්ට් එකේ දෙවෙනියට ඉන්නේ බොහොම මෑතකදී හිරු ටීවී මාධ්‍යාලයේ හැපි හවර් වැඩසටහන කරපු නිරෝෂා පෙරේරා. මෙයත් අදටත් තනිකඩයි, හැබැයි හරිම ලස්සනයි. තනමල්විල කොල්ලේ කතාමාලාවේ කවුරුත් ආදරය කරපු චරිතයක් තමයි යශෝදරා අක්ක කියන්නේ. අදටත් බොහොම සුන්දර යුවතියක්. යශෝදා විමලධර්ම මේ තමයි අපේ ලැයිස්තුවේ තුන්වෙනියා. මෙයත් තවම තනිකඩයි. ප්‍රසිද්ධ සංගීතඥයෙක් වෙච්ච මනෝජ් පීරිස් මහතා බොහෝ වැඩසටහන් වල අදටත් සංගීතය මෙහෙවන්නේ මොහුයි. ඉතින් මොහු තමයි අපේ ලැයිස්තුවේ හතරවෙනියා වගේම පළවෙනි පිරිමි තනිකඩයා. ප්‍රවීණ කඩවසම් නිවේදකයෙකු වෙච්ච කැලුම් විජේසූරිය මොහුත් තවම තනිකඩයි. අපේ තරුණියන්ට උත්සාහ කරලා බලන්න පුළුවන්. එකල රිදීතිරේ දක්ෂ කඩවසම් නළුවෙකු තමයි සනත් ගුණතිලක කියන්නේ. පෙර පරම්පරාවේ කාන්තාවන්ගේ ආසම වගේම ක්‍රෂ් එක වෙච්ච නළුවෙක්. මොහු තවමත් තනිකඩයි. වයසට ගියත් තවමත් තරුණයි. හිත මාසොරාගෙන ගියේ ඇයිත ඩැෆඩිල් මලේ. දයාන් විතාරණ. ඒ කාලේ වගේම මේ කාලේ යවුනෙත් ආදරණීය ගායකයෙක්. ශ්‍රී ලාංකේ අපි කවුරුත් හඳුනන අපේ කාලේ සුපර් හීරෝ රංජන් රාමනායක නොදන්න කෙනෙක් නෑ. මොහු තවමත් තනිකඩයි. තවමත් තරුණයි. ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔයාලා අද අපේ වීඩියෝ එකට ආස වුණාද? ආස වුණා නම් අනිවාර්යෙන්ම අපිව subscribe කරන්න. ඒ වගේම තව ඉස්සරහට මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් bell icon එකත් click කරලා තියාගන්න.